අද වීඩියෝකින් කතා කරන්නේ ඔයා කම්පියුටර් එකක් පාවිච්චි කරනවා නම් ඩිසයිනින් වැඩවලට එඩිටින් වැඩවලට සමහරලාට ඔයාට සිංහල ටයිපින් කියන එක ටිකක් අවුල් සහගත දෙයක්. සමහර වෙලාවට ඔයා අම්මා කියලා ටයිප් කරොත් අම්මා නෙමෙයි ටයිප් වෙන්නේ වෙන වචනයක්. ඒ කියන්නේ හල් කිරීම වගේ දේවල් හරියට ටයිප් වෙන්නේ නැහැ. ස්පෙලි පාපලි හරියට ටයිප් වෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මම පාවිච්චි කරන්නේ මොන වගේ මෙතඩ්ස්ද කම්පියුටර් එකේදී සිංහල ටයිපින් වලට. ඉතින් අපි කතා කරමු මේ ගැන අද වීඩියෝ එකේ. මම ප්‍රධාන වශයෙන්ම සිංහල ටයිපින් පුරුදුනේ ඉස්කෝලේ යන කාලේ IT පීරියඩ් එකේදී තමයි සිංහල පුරුදුනේ. ඉතින් මේ වෙද්දි ගොඩක් අය මොබයිල් ෆෝන් එකෙන් සිංහල ටයිප් කරනවානේ. සමහර වෙලාවට අර ස්ටෑන්ඩඩ් මෙතඩ් එක නැතුව අර අපි හිතමු N අකුරෙන් නයන්න. එතකොට V අකුරෙන් වයන්න. W අකුරෙන් ඔය වගේ අකුරට මැච් වෙන සිංහල අකුර වෙන ටයිපින් මෙතඩ් එකකුත් තියෙනවානේ. අන්න ඒ මෙතඩ් එකෙන් ගොඩක් අය ටයිප් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. නමුත් ඇත්තටම ඒක නෙමෙයි ස්ටෑන්ඩඩ් මෙතඩ් එක. ස්ටෑන්ඩඩ් මෙතඩ් එකේ අපිට ඉංග්‍රීසි අකුර වලින් ප්‍රෙඩික්ට් කරන්න බෑ සිංහල අකුර මොකේද තියෙන්නේ කියලා. ඒක ටිකක් වෙනස්. නමුත් මම ඇත්තටම පාවිච්චි කරන්නේ ස්ටෑන්ඩඩ් මෙතඩ් එක. ඒ කියන්නේ සිංහල අකුරු ටික මගේ ඔළුවේ තියෙනවා. මම දන්නවා කීබෝඩ් එකේ මොන තැනද මොන අකුරද තියෙන්නේ කියලා. ඉතින් ඒ මතකින් තමයි මම ටයිප් කරන්නේ. ඉතින් ස්ටෑන්ඩඩ් විදිහට ටයිප් කරද්දී ඒත් අපිට අර ප්‍රශ්න එනවා. ඒ කියන්නේ අල්වයන් අල්මයන් ඔය වගේ ස්පෙලි පාපලි ප්‍රශ්න එනවා. ඉතින් ඒක ෆික්ස් කරගන්න මම පාවිච්චි කරන ටූල් එක තමයි සිංහල කී හෙල්ප් කියන ටූල් එක. ඉතින් මම මුල්ම කාලේ නම් පාවිච්චි කරේ කීමෑන් කියලා ටූල් එකක්. ඉතින් සිංහල කී හෙල්ප් එක බොහොම ලේසි ඉන්ස්ටෝල් කරගන්න. සහ මම ඩිස්ක්‍රිප්ෂන් ඒරියා එකේ ලින්ක් එක දාලා තියෙනවා. හැබැයි මම සිංහල කී හෙල්ප් සයිට් එකේ ලින්ක් එක නෙමෙයි දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් here කියලා මම ලින්ක් එකක් දාලා තිනවා. ඒක අපේ Telegram group එකේ ලින්ක් එක. ඒකේ ඔයාලට බලා ගන්න පුළුවන් මම සිංහල key help එක දාලා තිනවා. ඔයාලට එතනින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සිංහල key help එක දාගෙන සරලවම ඔයාලට කරන්න තියෙන මේක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයා මේක රන් කරන්න ඕන. රන් කරාට පස්සේ ඔයාට ටාස්ක් බාර් එකේ මෙන්න මේ විදිහට පොඩි අයිකන් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් සරලවම ඔයාට කරන්න තියෙන්නේ මේ අයිකන් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාට මෙතන enable disable options දෙකක් බලා ගන්න පුළුවන්. මෙතනින් enable කරන්න. enable කරාට පස්සේ සරලවම ඔයාට කරන්න තියෙන්නේ ඔයාට සිංහල typing ඔයා පාවිච්චි කරන software එක තියෙන්නේ. ඒ කියන්නේ Photoshop වෙන්න පුළුවන්, නැත්නම් Word Excel වෙන්න පුළුවන්, නැත්නම් වෙන software එකක් වෙන්න පුළුවන්. ඒ software එක open කරගන්න. මම මෙතනදී Photoshop එක open කරගන්නවා. open කරගෙන සරලවම අපිට කරන්න තියෙන අපිට අවශ්‍ය දේ මෙන්න මේ විදිහට ටයිප් කරන එක. ඉතින් ඔයාලට පේනවා ඇති හල් කිරීම ඉස්පිලි පාපිලි බොහොම ලස්සනට හරියාකාරව ටයිප් වෙනවා. ඒ වගේම තමයි මම සිංහල key help එක පොඩ්ඩකට disable කරලා මේ ටිකම ටයිප් කරලා පෙන්නන්නම්. ඊට පස්සේ කොහොමද ටයිප් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාට පේනවා ඇති ඉස්පිලි පාපිලි හරියට ටයිප් වෙන්නේ නැහැ. ඒවා වැරදිලා ටයිප් වෙන්නේ. නමුත් අපි සිංහල key help එක enable කරලා ටයිප් කරද්දී අපිට හරියාකාරව ටයිප් කරගන්න පුළුවන්. හරි. ඊළඟට තියෙන මෙතඩ් එක තමයි අපිට හැකියාව තියෙනවා ෆෝන් එකෙන් ටයිප් කරනවා වගේ. මේ කියන්නේ අර මම කිව්වේ N අකුරෙන් නයන්න, D අකුරෙන් දාන්න ඔන්න ඔය වගේ මෙතඩ් එකක් තියෙන්නේ. අන්න ඒ මෙතඩ් එකෙන් අපිට ටයිප් කරන්නත් පුළුවන්. ඉතින් හැබැයි ඒකට අපිට අවශ්‍ය වෙන්නේ සිංහල key help tool එක නෙවෙයි. මේකට අපිට යන්න සිද්ධ වෙනවා හෙලකුරු වෙබ්සයිට් එකට. ඉතින් හෙලකුරු කියලා Google එකේ සර්ච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. මේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් අපිට ටයිප් කරන්න පුළුවන් box එකක් තියෙනවා. ඒ වගේම තව options කිහිපයකුත් තියෙනවා. ඉතින් ඔයාලට මේක මෙන්න මෙතන home tab එකට ඇවිල්ලා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන keyboard කියන tab එකට ආවහමත් ඔයාලට ඒ විදිහටම typing box එක බලා ගන්න පුළුවන්. ඉතින් මම යනවා home එකට. හරි මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් drop down එකක් තියෙනවා. ඒ drop down එකේ තියෙනවා සිංහල phonetic කියලා. මේ phonetic කියන වචනේ මම හිතන්නේ pronounce කරනවා හරි. මොකක් හරි වැරද්දක් තියෙනවා නම් අනිවාර්යෙන්ම comment කරන්න. ඕක මෙහෙම නෙමෙයි pronounce කරන්නේ මෙන්න මේ විදිහට කියලා. ඒ වගේම තමයි ඔයාලට මෙතන පහත බලා ගන්න පුළුවන් සිංහල විජේසේකර කියලා තව method එකක් තියෙනවා සහ English කියලා method එකක් තියෙනවා. ඉතින් මම මුලින්ම මේ සිංහල phonetic කියන method එක ඔයාලට explain කරලා ඉන්නම්. මේ option එක දාගෙන මම එනවා මෙන්න මේ පහත section එකට. මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් Unicode font ඒ වගේම legacy fonts කියලා tabs දෙකක් තියෙනවා. Unicode font කියන්නේ සාමාන්‍යයෙන් website වල appear වෙන්නේ. ඒ වගේම අපි phone එකේ type කරාම අපිට output එකක් එන්නේ සිංහල. අන්න ඒ method එක තමයි මේ Unicode font කියන්නේ. මේ legacy font කියන්නේ සාමාන්‍යයෙන් අපි Photoshop වෙන්න පුළුවන්, Word වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ software එකකට මෙතන type කරලා ගෙනියනවා නම් අපි Unicode method එකෙන් ගෙනිහිල්ලා හරියන්නේ නැහැ. ඒක legacy font method එකෙන් ගෙනියන්න ඕනේ. ඒක මම ඔයාලට කරලම් පෙන්නන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. හරි මම ඉන්නේ Unicode font
ලොකුවට කියන්නේ. ඒ වගේම සිංහල ෆොනටික් කියන ඔප්ෂන් එකම තෝරලා තියෙන්නේ. වචනේ ලොකුවට හිතන්න එපා. වචනේ සමහර විට මම ප්‍රොනවුන්ස් කරනවා වැරදි ඇති. හරි කොහොම වුණත් මම එනවා මේ ටෙක්ස්ට් බොක්ස් එකට. ඇවිල්ලා මම එකපාරක් ක්ලික් කරලා කර්සර් එක එතන තියෙනවා. ඊට පස්සේ මේ සිංහල ෆොනටික් කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලා ෆෝන් එකේ කීබෝඩ් එකේ අපි සිංග්ලිෂ් ටයිප් කරන්නේ ඔයා කියලා ටයිප් කරන්නේ OYA නේ අපි ටයිප් කරන්නේ. අන්න ඒ විදිහට OYA ටයිප් කරාට පස්සේ මෙතන සිංහලෙනුත් ඔයා කියලා අපිට ටයිප් කරගන්න පුළුවන්. මම මෙතන OYA ටයිප් කරනවා. ඔයාට පේනවා ඇති ඔය කියලා වැටුනේ ඔයා කරන්න නම් මම මෙතන තව එකක් ප්‍රෙස් කරනවා. ඒ කියන්නේ OYA ප්‍රෙස් කරලා අපිට ඔයා කියන එක ටයිප් කරන්න පුළුවන්. මම මෙතන තව ටයිප් කරනවා ඔයා හොඳින්ද කියලා. අපි බලමු කොහොමද ඒක ටයිප් කරන්න කියලා. මම HODHIN හොඳින් DHA හොඳින්ද. හරි මට ඒ මෙතඩ් එක ලොකුවට බැහැ. මම මේ පුළුවන් විදිහට ටයිප් කරේ. දැන් වට තේරෙනවා ඇති මේ මෙතඩ් එක දාලා අපි ටයිප් කරද්දි අපිට කීබෝඩ් එකේ සිංහල අකුරු කොහෙද තියෙන්නේ කියලා දැනන් ඉන්න අවශ්‍ය නැහැ. එක්සැම්පල් එකක් විදිහට අපි කීබෝඩ් එකේ O ප්‍රෙස් කරාට පස්සේ සිංහල ඔයන්න මෙතන ටයිප් වෙනවා. ඒ වගේම තමයි අපි මෙතන V අකුර ප්‍රෙස් කරාට පස්සේ V යන්න ටයිප් වෙනවා. මෙන්න මේ විදිහට අපිට ටයිප් කරගන්න පුළුවන්. ඒක එක මෙතඩ් එකක්. ඒ වගේම තමයි අපි මෙතන drop down එක select කරාට පස්සේ සිංහල විජේසේකර මෙතඩ් එක තියෙනවා. ඒක තමයි ස්ටෑන්ඩඩ් මෙතඩ් එක. ඒ කියන්නේ අපි ප්‍රොෆෙෂනලි සිංහල ටයිපින් ඉගෙනගෙන තියෙනවා නම් යම් කෙනෙක් ඒ විදිහට තමයි ගොඩක් දුරට ඉගෙනගෙන ඇත්තේ. ඉතින් මටත් පුරුදු වෙලා තියෙන නිසා මම ඉස්කෝලෙන් ඉගෙන ගත්තේ ඒ විදිහ. ඉතින් මෙතනදී ටයිප් වෙන විදිහ ටිකක් වෙනස්. අපි මෙතන ටයිප් කරොත් අම්මා කියලා මම මෙතන අයන්න තියෙන්නේ W key එකේ. ඔයාලට පේනවා ඇති ඒක හාත්පසින්ම වෙනස්. කලින් අපි O key එක ප්‍රෙස් කරාට පස්සේ ඔයන්නනේ ටයිප් වුනේ. නමුත් මෙතන ඔයන්න නෙමේ දයන්න තමයි O key එකේ තියෙන්නේ. ඉතින් අම්මා කියලා ටයිප් කරනවා නම් WUAUD මෙන්න මේ විදිහට තමයි ටයිප් කරගන්න වෙන්නේ. ඉතින් අම්මා කොහොමද කියලා ටයිප් කරොත් FLDFY හෝ කරන්න ඕනේ. එතකොට D ම තියෙන්නේ U එකේ ද තියෙන්නේ O එකේ. කොහොමද මෙතනදි තවත් අපි හිතමු අම්මා කොහොමද ඔයාට කියලා ටයිප් කරන්න ඕනොත් ඔයන්න තියෙන්නේ T අකුරේ. හැබැයි T එක ප්‍රෙස් කරන්න ඕනේ shift එකත් එක්ක. එතකොට තමයි අපිට ඔයන්න එන්නේ. යයන්න තියෙන්නේ H එකේ, යා කරන්නේ D එකෙන්, තයන්න තියෙන්නේ G එකේ. අම්මා කොහොමද ඔයාට. ඉතින් ඔයාට තේරෙනවා ඇති ඒ ටයිපින් මෙතඩ් එක ටිකක් විතර වෙනස්. හැබැයි සංකීර්ණයි. ඒක තමයි ස්ටෑන්ඩඩ් මෙතඩ් එක. ඒ වගේම තමයි මෙතන drop down එකේ English කියලා තියෙනවා. අපි මෙතන English කියන එකට දාලා මෙතනට ඇවිල්ලා අපි ටයිප් කරොත් මේ විදිහට අපිට ඉංග්ලිෂ් ටයිප් කරගන්නත් පුළුවන්. හරි දැන් මේක කොහොමද අපි වෙනත් software එකකට ගෙනියන්නේ? මේක කොහොමද Photoshop එකට ගෙනියන්නේ? එක්සැම්පල් එකක් විදිහට මම මේ Unicode font කියන එකනේ ටයිප් කරේ. මම කරන්නේ මේක highlight කරලා right click කරලා copy කරගන්නවා. ඊට පස්සේ මම යනවා Photoshop එකට. හරි මේ විදිහට මම Photoshop එක open කරගෙන මම අරගන්නවා text tool එක. ඊට පස්සේ මම මෙතන text එකක් තියාගන්නවා. ඊට පස්සේ ඒක black color වෙලා තියෙන්නේ මම white දාගන්නවා. මම Photoshop එක ලොකුවට මෙතන කියලා දෙන්න යන්නේ නැහැ. මොකද මගේ channel එකේ Photoshop සම්බන්ධව ඕන තරම් tutorials තියෙනවා. හරි මෙතනදී English font එකක් තියෙන්නේ. මම මේක සිංහල font එකකට දාගන්න ඕන. ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔයා මේ විදිහට software එකක් ඇතුලේ Photoshop වෙන්න පුළුවන්, Word වෙන්න පුළුවන් type කරනවා නම් ඔයාගේ machine එකේ සිංහල ෆොන්ට්ස් තියෙන්න ඕන. ඉතින් මේ වීඩියෝ එකේ සිංහල ෆොන්ට්ස් මම ඉන්ස්ටෝල් කරන විදිය ගැන කියලා දෙන්නේ නැහැ. ඔයාලට වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. මම කියලා දෙන්නම් කොහොමද ෆොන්ට්ස් ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් මට මේකට සිංහල ෆොන්ට් එකක් ඕනේනේ. මම කරන්නේ මෙතනට ඇවිල්ලා මගේ FM කැටගරි එකේ සිංහල ෆොන්ට්ස් තියෙනවා. මේ තියෙන්නේ මගේ සිංහල ෆොන්ට්ස්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මගේ ෆොන්ට්ස් ටික චේන්ජ් වෙනවා. මම මෙන්න මේ විදිය ෆොන්ට් එකක් තෝරගන්නවා. තෝරගෙන මම මේකේ කොපි එකක් ඕකටත් ගන්නවා මෙන්න මෙතනට. ඊට පස්සේ මම මෙතනට ඇවිල්ලා මම මේ ටැබ් එකේදී ඔයාලට මතකයිනේ මම මේ ටික කොපි කරගත්තා. මේ ටික කොපි කරගෙන මම මෙතනට පේස්ට් කරනවා. ඔයාලට පේනවද මෙතනදී මම තෝරපු ෆොන්ට් එක මේක. නමුත් මෙතනට ආවේ මෙන්න මේ විදිහේ ෆොන්ට් එකක්. ඒකට හේතුව තමයි අපි මේ Unicode ෆොන්ට් එකෙන් තමයි මේක කොපි කරගත්තේ. ඒ කියන්නේ මෙන්න මෙතන පේන ෆොන්ට් එකම තමයි මේ අපි software එකට ගෙනාවට පස්සෙත් පේන්නේ. ඉතින් මෙතනදී සමහරලාට errors එන්න පුළුවන්. මේ කොම්බු වගේ දේවල් හරියට පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ වගේ issue
issues තියෙනවා. ඉතින් අපි හිතුව මේක අපි වෙන ෆොන්ට් එකකට මාරු කරගන්න ගියා කියලා. example එකක් විදිහට මම මෙතන නැවතත් FM ෆොන්ට් කැටගරි එක ගන්නවා. ඔයාට පේනවා ඇති මම සිංහල ෆොන්ට්ස් තේරුවට පස්සේ සිංහල ෆොන්ට් එක appear වෙන්නේ නැහැ. නිකන් කොටු ටිකක් තමයි appear වෙන්නේ. ඒකට හේතුව තමයි අපි මෙන්න මේ ටැබ් එකට ඇවිල්ලා අපි ටයිප් කරේ මෙතන යුනිකෝඩ් ෆොන්ට් කියන එකේනේ. අපි මෙතනින් නෙමේ ෆොන්ට් එක නැත්තම් අපි ටයිප් කරපු එක කොපි කරගන්න ඕන. අපි මෙතන ටයිප් කරලා අපි ස්විච් වෙන්න ඕන මෙතන legacy font කියන ටැබ් එකට. ඊට පස්සේ මෙතන තියෙන එක තමයි අපි මේ විදිහට ඔක්කොම highlight කරලා right click කරලා කොපි කරගන්න ඕන. ඒ වගේම තමයි නැවත ඔයාට දෙයක් ටයිප් කරන්න තියෙනවා නම් ඔයා නැවතත් යුනිකෝඩ් ෆොන්ට් කියන එකට ඇවිල්ලා තමයි ඔයා මෙතන ටයිප් කරන්න ඕන. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඔයා සාමාන්‍යයෙන් මේක WhatsApp එකකට ගිහිල්ලා copy paste කරොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි Photoshop, Word, Excel වගේ softwares වලට ගෙනිච්චොත් මෙන්න මෙතන තියෙන අකුරු ටික අර විදිහට අපිට font මාරු කරන්නත් බෑ. by default මෙන්න මේ විදිහේ font එකක් තමයි අපිට ලැබෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන්ම මෙතන type කරා ඊට පස්සේ legacy වලට මාරුණා. මේක highlight කරා, මේක right click කරා, මේක copy කරගන්න. ඊට පස්සේ මම නැවතත් යනවා Photoshop එකට මේ විදිහට ගිහිල්ලා මම කරන්නේ මේක delete කරනවා. delete කරලා මම මේකත් delete කරගන්නවා. delete කරලා මම text tool එක ගන්නවා. ඊට පස්සේ මෙතන text එකක් තියා ගන්නවා. ඔයාට පේනවා ඇති මම font එකක් තෝරගෙන තියෙන නිසා by default text එක සිංහල font එකෙන් පෙන්නනවා. ඊට පස්සේ මම මේ ටික ඔක්කොම highlight කරලා මම copy කරගත් එක control V press කරලා මෙතනට paste කරගන්නවා. දැන් ඔයාට පේනවද මම අතන type කරපු එක හරියටම මට අවශ්‍ය font එකෙන් මෙතන appear වුණා. ඉතින් නැවතත් අපිට මෙතන font එක change කරගන්න ඕන නම් ඔයාට පේනවා ඇති මෙතන කොහොමද කියන එක නෑ. මම ටයිප් කරගන්න. මොකද මට by default keyboard එකෙන් සිංහල ටයිප් කරන්න පුළුවන්. හරි මේ විදිහට highlight කරලා මම කරන්නේ මෙතන font change කරන section එකට ඇවිල්ලා FM එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට අපිට කැමති font එකක් change කරගන්න හැකියාව තියෙනවා. මෙන්න මේ විදිහට. ඉතින් normally standard method එකෙන් අපි සිංහල type කරන්න පුරුදු වුණොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව text tool එක ගෙනල්ලා අපිට ලේසියෙන්ම type කරන්න පුළුවන්. ඉතින් මම මෙතන ඔයාලට තව පොඩි දෙයක් type කරලා පෙන්නන්නම්. මොකද ඒ තරම් ලේසි අපි standard method එක use කරලා සිංහල typing කරද්දී මම මෙතන type කරනවා මගේ channel එක ගැන ඔයා මොකද ඉඩ නෑ මෙතන හිතන්නේ right මේ විදිහට අපිට අපි සිංහල ස්ටෑන්ඩඩ් මෙතඩ් එකෙන් ටයිප් කරන්න දන්නවා නම් අපිට මේ softwares ඇතුලේ ලේසියෙන්ම ටයිප් කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට සිංහල ටයිපින් බෑ කියලා worry වෙන්න එපා. මොකද අපිට පුළුවන් හෙලකුරු එකට ඇවිල්ලා මෙතන Unicode font tab එකට ඇවිල්ලා අපිට පුළුවන් මෙන්න මේ tab එකේ මෙන්න මෙතන සිංහල phonetic කියන mode එකට ඇවිල්ලා අපිට පුළුවන් අර keyboard එකේ O type කරොත් ඔයන්න type වෙනවා. ඒ වගේම අන්න ඒ විදිහට V type කරොත් V යන්න type වෙනවා. අන්න ඒ විදිහට type කරගන්න පුළුවන්. මොකද ගොඩක් අයට ක්‍රමේ ඒක නිසා. ඉතින් මේ විදිහට ටයිප් කරලා legacy එකට ආවා. ඒ ටික copy කරගත්තා. අපිට පුළුවන් Photoshop හරි මොකක් හරි software එකකට මේ ටික නැවත paste කරලා අපිට ඕන font එකකින් මේ අපි type කරපු එක වෙනස් කරගන්න. ඉතින් මේ විදිහට තමයි මම සරලවම සිංහල typing කරගන්නේ computer එකේදී. ඉතින් ඔයාලටත් මේ methods කිහිපෙම ඕනනම් try කරලා බලන්න පුළුවන්.